ආයුබෝවන් පුතේ දුවේ අද අපි මැත්ස් පාඩමක් කරමු. අද අපි කරන්නේ අංක ගණනට රූප අඳින එකයි. 1 to 20 උනත් කවුන්ට් කරන්න පුළුවන් නේ බබාලට. එහෙනම් අපි කවුන්ට් කරමු 9 වෙනකම්. 1 2 3 4 5 6 7 8 9 right. එහෙනම් අද අපි කරන්නේ මේ නම්බර්ස් ගණනට පික්චර්ස් අඳින්න යන්නේ. 1 කිව්වහම පුතේ මම මේ ඉබ්බෙක් ඇඳා. එක ඉබ්බෙක් නේද? 1 ඔයගොල්ලන්ට මතකයි නේද පික්චර්ස් අඳින්න? ඔයගොල්ලෝ කැමති පික්චර්ස් එකක් අඳින්න. හරිද? මේ මම චුට්ටක් කියා දෙන්නම් මෙන්න මෙහෙම අඳින්නේ. ඔහොම අරගත්ත මතකයි නේද මෙහෙම? ඊට පස්සේ මෙහිම වාටිය වගේ අර දැම්මා. මෙහිම මේවා කරා. මෙහිම කකුල් දෙකක් දැම්මා. මේ පැත්තත් කකුල් දෙක දැම්මා. හතරම. ඊට පස්සේ ඔහොම ඇස දැම්මා. මේ ඔන්න ඔහොම මේවා කරා. මැද අර තාරුකාව වගේ ඉන්න. ඔන්න ඔහොම දානවා. හරිද? ඔන්න ඔය විදියට අඳින්න පුළුවන් නම් පුතාලා තනියෙන් අඳින්න ඕන. ඔයගලන්ට කැමති සතෙක් අඳිත හැයි. සතෙක් හරි මලක් හරි ඕන දෙයක් හොඳේ. ඊළඟට මම 2 කියලා නම්බර් 2 එකට පයිනැපල් දෙකක් ඇඳා. පයිනැපල් දෙකක්ම ඇඳා ඔන්න 1 2. හැබැයි පුතේ පික්චර්ස් අඳිනකොට කවුන්ට් කර කර තමයි අඳින්න ඕන. නැත්නම් වරදිනවා. මෙන්න මෙහෙමයි පයිනැපල් අඳින්නේ. මේ බලන්න පුතාලට දැන් ඩ්‍රොයින් කරන එකත් කියා දෙන්න ඕනනේ නේද? දැන් ලොකුයිනේ. 1 එකට යන්නනේ ඉන්නේ. ඉතින් මෙන්න මෙහෙම අඳිමු පුතේ. පයිනැපල් එකක් අඳිනකොට ඔහොම කොළ දාලා ඔහොම අඳින්න. ඊට පස්සේ ඒකේ කොටු මෙහෙම දාන්න. අන්නස් ගෙඩිය තියෙනවනේ නේද? ඉතින් මෙහෙම කොටු. ඔන්න ඔහොම අඳින්න. හැබැයි කවුන්ට් කරන්න 1 2. එහෙනම් පුතාලා දෙකක් අඳින්න ඕන. අඳින පික්චර්ස් මොනවා හරි දෙකක්. හරිද? ඊළඟට නම්බර් 3. නම්බර් 3 කිව්වම පුතේ මම බර්ඩ්ස්ලා 3 දෙනෙක් ඇඳා. බර්ඩ් මේ බලමු බර්ඩ් කෙනෙක් අඳින්න, කුරුල්ලෙක් අඳින්න. මෙහෙමත් අඳින්න පුළුවන්. ඕගොල්ලෝ දැන් දෙක අපි ඇහැලියමු. එහෙම මේවා කරොත් ඔහොම මේවා කළා ඔහොම අඳින්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙහෙම අරගත්තා. මෙහෙම මේ අම්මි ලස්සනේම දන්නවා ඇති පින්තූර හොඳේ. ඒ අහගෙන ලස්සනට අඳින්න පුළුවන්. මම මේ කිව්වේ සරලව පින්තූරයක් අඳින හැටි. හොඳේ? අපි ඊළඟට නම්බර් 4. අපි වයිට් බෝඩ් එකේ මේ වගේ ගෙඩි ඇඳ මතකයි නේද? නම්බර් 4 කවුන්ට් කරන්න බලන්න. 1 2 3 4. මේක හරි සරලයිනේ නේද? මෙන්න මෙහෙම රවුමක් ඇඳා. ඊට පස්සේ ඒකට මෙහෙම නෙට්ටක් දාන්න ඕන නේද? මේ දොඩම් ගෙඩියට ඕනනේ ඔන්නෝම. ඔන්නෝම. ඊළඟට 5. නම්බර් 5 කිව්වම පුතේ මම ඇඳා කැරට්ස්. කැරට් මේ ගෙඩි 5ක් ඇඳා. කවුන්ට් කරමු. 1 2 3 4 5. එහෙනම් බබාලත් කැරට් ගෙඩියක් අඳින හැටි මෙන්න මෙහෙම අඳින්නේ. දැන් පුතාලට මේකම අඳින්න ඕනේ නැහැ. ඕගොල්ලන් ආස කරන මොනවා හරි චිත්‍රයක් අඳින්න. ඇඳලා ඒ අංක ගණන්ට ගණන් කරලායි අඳින්න ඕන. හැබැයි ගණන් කර එතකොට වරදින්නේ. මම මේ පෙන්නුවේ මම ඇඳපු හැටි. ඔන්න බබාලත් ඔහොම අඳිනවා නම් අඳිත හැකි. පින්තූර අඳින්න මේ නිවාඩු කාලේ පුරුදු වෙන්න ඕන. හරිද? නම්බර් 6. ඊළඟ එක 6. 6 කිව්වහම මම ෆ්ලවර්ස් 6ක් ඇඳා. 1 2 3 4 5 6. බබාලට පුළුවන් ඉන්න තමයි මම මේ පෙති 4ක් දාලා ඇඳි. මෙහෙම ගත්තා. ඔහොම බෝලයක් ඇඳා. ඔහොම ඇඳා. මෙන්න බලන්න. ඔන්න ඔහොම අඳින්න.
එතකොට මලක්. හරිද? ඊළඟට number 7. මම පෑන් 7ක් කැන්දි. ඔව් කවුන්ට් කරලා බලන්න හරියටම ඇඳලාද කියලා. 1 2 3 4 5 6 7. ඔව් ඉතින් ඊළඟට මෙහිම මේ ඔහොම තුඩ දාලා පුළුවන් නේද? ඊට පස්සේ ඔහොමත් දාන්න. ඒක මේ පැත්තට දැම්මත් කමන්නේ ඔහොම. මේ පෙන්සලක් අඳින විදිය තමයි ඒ. ඊළඟට පුතේ මම 8 කියලා මග් ටිකක් ඇඳලා. ඔව් 8 number 8 කවුන්ට් කරමු 8 තියනවාද කියලා. 1 2 3 4 5 6 7 8 8 කියලා දැන් මං අඳින හැටි මම කියා දුන්නනේ. ඔයිට කලිනුත් බබාලා දන්නවා මටත් වඩා ලස්සනට අඳින්න. මෙන්න මෙහෙම නේද? ඔව් ඊළඟට number 9. number 9 කියලා මම බැට්ස් ටිකක් තමයි ඇඳේ. බැට්ස් 9ක්. බලන්න බැට් ගණන් කරලා 1 2 3 4 5 6 7 8 9. ඔන්න හැබැයි කවුන්ට් කර තමයි අඳින්න ඕනේ. නැත්තම් වරදින්න පුළුවන්. හොඳේ ඇඳලා කවුන්ට් කරලා බලන්න අපිට ඕන ප්‍රමාණයට තියෙනවද කියලා. ඊට පස්සේ අපි කලර් කරන්නේ. හරිද? නැත්තම් වැරදිනවා. හරි? එහෙනම් ඔන්න ඔහොමයි නම්බර්ස් ගණනට පික්චර්ස් අඳින්නේ. දැන් අපේ බබාලට පුළුවන්නේ කොතනින් ඇහුවත් නම්බර් එක අඳුරන්න ඕන. දැන් මම සමහරක් දවසට අහනවානේ what is the number? number 5. එහෙම කියන්න පුළුවන්කම තියෙන්න ඕන. what is the number? number 7. එහෙම කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඔන්න ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ මම අහනවා. ඕගොල්ලෝ හැමදාම දැන් පුරුදු වෙන්න ඕන ගෙදරදී. මතක නැති කරන්න එපා. ඕගොල්ලන්ට පුළුවන්. ඔන්න දන්නවා අපේ බබාලා සේරම. හරි. එහෙනම් පුතේ අදට අපේ ගණිත පාඩම ඉවරයි. මැත්ස් පාඩම ඉවරයි. අයිබෝවන්